If all of the kings had their queens on the throne, we would pop champagne and raise our toast. Hi buddies. දවස්ට වේලක් දෙකක් කඩෙන් කන කෙනෙක්ද? එහෙනම් ඔයා අහන්න ඕනේ කතාවක්. අහන්න ඉස්සලා මාව Instagram follow කරන්න. You can get the more tips. අජිනමොටෝ. මොනවද මේ අජිනමොටෝ කියලා කියන්නේ? නැත්තම් MSG නැත්තම් මොනෝසෝඩියම් ග්ලූටමේට්. අපි එහෙම කිව්වොත් අඳුරන්නේ නැහැ විද්‍යාත්මක නාමය තමයි මොනෝසෝඩියම් ග්ලූටමේට්. අජිනමොටෝ. අජිනමොටෝ කියලා කියන්නේ ඇත්තටම brand එක නමක් නැත්නම් company එක නමක් Japanese company එක නමක් මේගොල්ලෝ තමයි 1850 මේ MSG කියලා කියන්නේ මොනෝසෝඩියම් ග්ලූටමේට් මේ ලෝකෙට හඳුන්වා දුන්නේ මොනෝසෝඩියම් ග්ලූටමේට් නැත්නම් අජිනමොටෝ කන්න හොඳයිද නරකයිද මේවා මොනවාගෙන්ද හදන්නේ මේකයි තියෙන ගැටලුව. ඉතින් මේවා මොනවාගෙන්ද හදන්නේ ඔයා දන්නවද මේව හදන්නේ අපි සීනි හදන උකස් වලින්ම තමයි. උකස් වලින් ඉතිරි වෙච්ච දේවල් මේ සියලු දෙනා අරගෙන මේ fermentations කළා ක්‍රිස්ටල් ආකාරයට මේ අජිනමොටෝ කියන දේ අපිට ලැබෙනවා. දැන් අජිනමොටෝ කන්න හොඳයිද? අජිනමොටෝ we have already inside the body. අපේ ඇඟ ඇතුලේ මේ අජිනමොටෝ කියන දේ යම් කිසි ප්‍රතිශතයක් අපේ ඇඟ ඇතුලේ තියෙනවා. ඔබ මව්කිරි බොන්න පටන් ගත්ත දවසේ ඉඳලා මව්කිරි වලින් අපේ ඇඟට ඇතුල් වෙනවා මේ අජිනමොටෝ කියන දේ. ඔබ එදිනෙදා ගන්න හැම කෑමකම මේ ස්වල්ප බොහෝම ටිකක් අජිනමොටෝ ඔබේ ඇඟේ ඇතුල් වෙනවා. ඒකෙන් තමයි මේ ටේස්ට් එක ඔයා කොහොමද මේ ටේස්ට් එක ඒ රස අංකුර දිව අංකුර රස පිනවන්නේ මේ අජිනමොටෝ නිසා. මේ අජිනමොටෝ කන්න හොඳයිද? කැමරට දැම්මම ගොඩක් අජිනමොටෝ කන්න හොඳයිද කියන එක තමයි ගැටලුව. දැන් මේ අජිනමොටෝ නිසා අජිනමොටෝ කාලා ලෙඩ රෝග වුණා නැත්නම් අතුරු ආබාධ ඇති වුණා කියලා කිසිම රිසර්ච් එකකින් හොයාගෙන නම් නැහැ. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. අජිනමොටෝ දැම්මම ගොඩක් කන්න පුළුවන්. ගොඩක් කාලා නම් ගොඩක් කට්ටිය ලෙඩ වුණා කියලා නම් රිසර්ච් වල සඳහන් වෙලා තියෙනවා. දැන් නම් ඔන්න මගෙත් එක්ක රන්නෝට එන්න එපා. මම අජිනමොටෝ කන්න කියන්නෙත් නැහැ. කන්න එපා කියන්නෙත් නැහැ. Choice is yours.